හරි ළමයි කට්ටියටම ආයුබෝවන්. මුලින්ම මේ කියන්න ඕන ඔයාලට ඊයේ පන්තිය පවත්වන්න බැරි වුණා මට මේ සිද්ධ වෙච්ච තාක්ෂණික දෝෂයක් හින්දා. ඒකට සමා වෙන්න ඕන මුලින්ම. ඊට පස්සේ මේ ඔයාට ඒ වෙච්ච වැඩේ පාඩුවක් නොවෙන්න අද අපි රැට ක්ලාස් එක කරනවා. ඒකට එන්න කලින් බලන්න වීඩියෝ එකක් විදිහට තමයි මම මේක ඔයාට හදන්නේ. හරිද? අපි ද්විමේය සංඛ්‍යා පාඩම දැන් එක සතියක් කතා කරානේ. එතකොට මම මේ අද දවස් ඇතුළත ඔයාලට ද්විමේය සංඛ්‍යා පාඩම ඉවර කරනවා. හරිද? එතකොට මේ කරන්නේ ඒ ද්විමේය සංඛ්‍යා පාඩම ඔයාලට මතක් කරගන්න. දැන් රෙකෝඩින් එකතු කරගත්තොත් පැය 6ක රෙකෝඩින් එකතු වෙනවනේ. අපි දවස් දෙකක් පාවිච්චි කරානේ මේකේ තියරි ටික උගන්වන්න. එතකොට අද අපි කරන්නේ මේ සම්පූර්ණ ද්විමේය සංඛ්‍යා පාඩමේ පොඩි සාරාංශයක් තමයි මේ උගන්වන්න හදන්නේ. හරිද? මම ඔයාලට ගිය සතියේ කිව්වා මේ ද්විමේය සංඛ්‍යා කියන පාඩමේ ඔයාගේ පාඩම ද්විමය සංඛ්‍යා මේක ඇවිල්ලා ඔයාගේ 9 වසරේ විෂය නිර්දේශයේ ඔයාට හම්බ වෙන දෙවෙනි පාඩම. හරිද? මේක ඉතා සරල පාඩමක්. පොඩි දේවල් ටිකක් තමයි තියෙන්නේ ඉගෙන ගන්න. මේ සමහරක් වෙලාවට වීඩියෝ එක මැද්දේ මට පොඩි කැස්සක් එහෙම එන්න පුළුවන්. ගණන් ගන්න එපා. මේ ටිකේ අසනීපෙන් ඉන්න දැන් නම් සුවාතට හැරිලා තියෙන්නේ. හරිද? එතකොට මම ඔයාට පළවෙනි දවසේ ඔයාලා ක්ලාස් එකේ හිටියා නම් හිටිය නැතත් කමන්නේ. හිටියා නම් මම ඔයාට කිව්වා මේකෙදි අපි දේවල් කීයක් ඉගෙන ගන්නවා කියලාද? අපි මේකෙදි දේවල් 4ක් කරනවා. හරිද? මේකෙදි අපි කරන පළවෙනිම දේ තමයි අපි මේකෙදි දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පත් කිරීම. දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පත් කිරීම කරනවා. හරිද? මේ දශමය සංඛ්‍යා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ලියන්න පාවිච්චි කරන සංඛ්‍යා තියෙන්නේ. හරි? ඒවයි කියන්නේ ඔය 10 12 15 18 ඔය විදියට අන්නේ සංඛ්‍යා තමයි දශමය සංඛ්‍යා කියන්නේ. 10 පාදයේ සංඛ්‍යා. මේ ද්විමය සංඛ්‍යා කියලා කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාවලට. හරිද? මේ සංඛ්‍යා රටාව පාවිච්චි කරන්නේ අර පරිගණක යෙදවුම් වල තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ පරිගණක ආශ්‍රිතව පාවිච්චි වෙන සංඛ්‍යා රටාවක් මේක. මේක ඉගෙන ගන්නේ ඔයාලට ඉස්සරහට මේ ICT එහෙම ඉගෙන ගන්නකොට සංඛ්‍යා පද්ධති කියලා පාඩමක් තියෙනවා. ඒකෙදි මීට වඩා දේවල් තියෙනවා. ද්විමේය සංඛ්‍යා තියෙනවා. ඊට පස්සේ ෂඩ්දශමේය සංඛ්‍යා, අෂ්ටමේය සංඛ්‍යා මොහොම ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. ඒකේ පොඩි කොටසක් තමයි ඔයාලගේ සිලබස් එකට දාලා තියෙන්නේ මේ. හරිද? එතකොට ඔයාලට ඉගෙන ගන්න තියෙනවා දශමේය සංඛ්‍යා, ද්විමේය සංඛ්‍යා කරන්න. තව ඔයාලට ඉගෙන ගන්න තියෙනවා මේකේ අනිත් පැත්ත. ද්විමය සංඛ්‍යාවක් කොහොමද දශමය සංඛ්‍යාවක් කරන්නේ. හරිද? ඔන්න ඔතනින් පාඩමෙන් භාගයක් ඉවරයි. ඊට පස්සේ තව තියෙනවා ඔයාට මොකද්ද? ද්විමය සංඛ්‍යා එකතු කරන්න තියෙනවා. අනිත් එක තමයි ද්විමය සංඛ්‍යා අඩු කිරීම තියෙනවා. මෙන්න මේ දේවල් හතර තමයි මේ පාඩමේ තියෙන්නේ. ඔච්චරයි තියෙන්නේ පාඩම. ඉතා සරල පාඩමක් මේක. හරිද? ඔයාලගේ අනිත් පාඩම් එක බලනකොට මේක ලේසි. අනිත් ඒවාත් ලේසි, මේකත් ලේසි. හරිද? මේක ඊට වඩා ලේසි. හරි. දැන් අපි යම් වැඩේට මම මේ පියවරෙන් පියවර සාකච්ඡා කරනවා. ගණන් ගොඩාක් හදන්නේ නැහැ. මම ගණන් ටිකක් හදන්නම්. එතකොට මේ ඔයාලට රටාව අල්ලගන්න පුළුවන්. හරි. දැන් මම මේක මකන්නම්. හරි. දැන් ඔයාලට මම මුලින්ම කියලා දෙන්නම් කොහොමද අපේ පළවෙනි අනුමාතුකාව මේක දශමය සංඛ්‍යාවක් කොහොමද ද්විමය සංඛ්‍යාවක් කරන්නේ? නැත්නම් 10 පාදයේ තියෙන සංඛ්‍යාවක් කොහොමද දෙකේ පාදයේ සංඛ්‍යාවක් බවට හරවන්නේ? පරිවර්තනය කරන්නේ. හරිද? ඔන්න බලාගන්න. මම උදාහරණයක් දෙන්නම් ඔයාලට. රෝම ඉලක්කම් අංක 1 අපි ගමු 28 මේකේ පාදය 10. හරිද? මම ඔයාගෙන් ඉල්ලනවා මේක දෙකේ පාදයට හරවන්න. නැත්නම් ද්විමේය සංඛ්‍යාවක් විදිහට ලියන්න කියලා. කොහොමද ලියන්නේ? මම ඔයාලට කිව්වා 10 පාදයෙන් දීලා තියෙන සංඛ්‍යාවක් දෙකේ පාදයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න මෙන්න මෙහෙම. මේක අපි බෙදනවා. මේක මේ කෙටි බෙදීමේ ක්‍රමයට බෙදනවා අපි දෙකකින්. 28 දෙකෙන් බෙදන්න.
28 දෙකෙන් බෙදුවම දෙවරක් 14 නේ 28 වෙන්නේ. 14යි ඉතුරු ගාන ලියන්න. ඉතුරු නෑනේ. හරියටම දෙවරක් 14 28යි. 28 දෙකෙන් බෙදුවා 14යි ඉතුරු නෑ බිඳුවයි. ආයෙත් මේක බෙදන්න දෙකෙන්. 14 දෙකෙන් බෙදුවම 7යි ඉතුරු තියනවද නෑ ඉතුරු බිඳුවයි. දැන් 7 බෙදන්න දෙකෙන්. 7ට දෙකේව කීයක් තියෙනවද? 7ට දෙකේව 2 4 6. 3යිනේ තියෙන්නේ 3යි. හැබැයි දෙවරක් 3 6යිනේ. එහෙනම් එකක් ඉතුරුයි. ආපහු 3ක් බෙදන්න දෙකෙන්. දැන් 3 දෙකෙන් බෙදුවම උත්තරේ කීයද? 3ට දෙකේව දෙවරක් 1 2යි දෙවරක් 2 4යිනේ. දෙකක් නෑ එහෙනම් 3ට දෙකේව තියෙන්නේ 1යි. 1යි. දෙවරක් 1 2යිනේ. එහෙනම් තව එකකුත් ඉතුරුයි. ඔතනින් වැඩේ නවත්තන්න. හරිද? එතන පල්ලෙහාට එකක් ආවම වැඩේ නතර කරන්න. දැන් මේ පල්ලෙහාට ආපු එකේ ඉඳලා උඩට වෙනකම්ම තියෙන අංක ටික තමයි උත්තරේ වෙන්නේ. හරිද? ඒ කියන්නේ 28 කියන්නේ 28 කියන 10 පාදයේ සංඛ්‍යාව දෙකේ පාදයට පරිවර්තනය කරලා ලියද්දී මෙන්න මෙතන ඉඳලා මෙතන තියෙන ඉලක්කම් ටික තමයි එන්නේ. 1යි 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 බිඳුවයි බිඳුවයි. පාදය 10 10 නෙවෙයි සමාවෙන්න පාදය 2. හොඳයි අපි 10 පාදේ එකක් නේ දෙකේ පාදයට හැරෙන්නේ. පාදය 2. right. ඔන්න ඔහොමයි කරන්නේ. හරිද? කාට හරි මේක තේරුනේ නැත්තම් මම තව ගාණක් ලියනවා බලා ගන්න. බලන් ඉන්නවද? රෝ ඉලක්කම් 2. අපි උදාහරණයට ගමුකෝ 54 කියන එක. 54 මේක තියෙන්නේ 10 පාදයෙන්. මට මෙයාව ලියන්න ඕන දෙකේ පාදයෙන්. හරිද? මෙන්න මෙහෙමයි ලියන්නේ. 54 බෙදනවා දෙකෙන්. 54 දෙකෙන් බෙදුවම කීයද? 54ට දෙකේවා 50ට නම් දෙකේවා 25යිනේ. 25 වරක් 2 50යිනේ. 50ට දෙකේවා 25යි. හරිද? ඊට පස්සේ 52යි කියන්නේ 52ට දෙකේවා 26යි. 54ට දෙකේ ඒවා කීයද? 27යි. එහෙනම් 27ක් එනවා. හරිද? හරි. ඉතුරු තියනවද? ඉතුරු නෑ. ඉතුරු බිඳුවයි. ඇයි ඒ 27 වරක් 2 හරියටම 54යිනේ. දැන් කාට හරි මේ අතට මේක බෙදා ගන්න අමාරු නම් ඔයා මෙහෙන්න මෙහෙ පැත්තකට වෙන්න 54 දීර්ඝ බෙදීමේ ක්‍රමයට බෙදීමක් කරන්න. 54 දෙකෙන් බෙදන්න. හරිද? මම ඒකක් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කියලා හිතලා යාට මෙතන කියලා දෙන්නම්. දීර්ඝ බෙදීමක් කරන හැටි. 5ට දෙකේ ඒවා. 5ට දෙකේ ඒවා 2යි. දැන් මේ දෙක වැඩි කරනවා මේ දෙකත් එක්ක උත්තරේ 4යි. 5න් 4ක් අඩු කරාම උත්තරේ 1යි. ඒ අඩු කරාම එහෙම්මම මෙතනින් අනිත් සංඛ්‍යාව මෙතනට ගේන්න ඕන. දැන් තියෙන්නේ 14. 14 බෙදනවා දෙකෙන් 7යි. මෙයා මෙයත් එක්ක වැඩි කරනවා දෙවරක් 7 14යි ඉතුරු බිඳුවයි. අන්න ඒ විදිහට තමයි 54 දෙකෙන් බෙදුවම 27යි කියලා උත්තරය ආවේ. හරිද? ඔන්න 27යි. හැබැයි ඉතුරු නෑ බිඳුවයි. ඉතුරු බිඳුවයිනේ. right. ඊළඟට ආපහු මේක බෙදන්න දෙකෙන්. 27ට දෙකේ ගොඩවල්. 27ට දෙකේවා. දෙවරක් 10 20යි. හරිද? දෙවරක් 10 20යි. දෙවරක් 12. ඒකත් මතකයිනේ. දෙවරක් 12 24යිනේ. දෙවරක් 13 එහෙනම් 26යි. දෙවරක් 14 නම් 28යි. 28 වෙන්න බෑනේ. 27ටනේ බලන්න ඕන. 27ට දෙකේවා තියෙන්නේ 13යි. ඉතුරුයිද? ඔව්. ඇයි දෙවරක් 13 26යිනේ. 27ක් කියන්නේ තව එකක් ඉතුරුයි. හරිද? 27 දෙකෙන් බෙදුවා 13යි. ඉතුරු එකයි. කාටම හරි මේ පාඩමේ කියන්නේ මේ කියලා දෙන පොයින්ට් එක තේරෙන්නේ නෑ වගේ වෙනවා නම් නැත්තම් පැටලෙනවා වගේ වෙනවා නම් ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට දෙවරක් චක්‍රේ පොඩි අවුලක් තියෙනවා. දැන් අපි අනිත් චක්‍රවල නම් සාමාන්‍යයෙන් ලොකු එහාට යන සංඛ්‍යා මතක තියාගන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි දැන් උදාහරණයක් 6 වරක් චක්‍රේ පාඩම් කරනකොට 6 වරක් 12න් එහා ආපහු පාඩම් කරනවා අඩුයිනේ. හැබැයි දෙවරක් වල එහෙම පාඩම් කරන්න දෙයක් නැහැනේ. දෙවරක් වල දෙවරක් 25 50යි කියලා කියන්න අපි දෙවරක් චක්‍රේ පාඩම් කරගන්න ඕනේ නැහැනේ. සාමාන්‍යයෙන් අර නිකන් අර ඇගේ පත්තියන් වෙලා වගේ දෙවරක් චක්‍රේ තියෙනවනේ. ඒක විතරයි මේකට ඕන වෙන්නේ. හරිද? ඒ නිසා පොඩ්ඩක් ඒ මුලින්ම දෙවරක් හදාගන්න පාඩම කොහේ හරි අවුලක් තියෙනවා නම් හරිද? හරි. දැන් එන්න ඊළඟට. දැන් 27 දෙකෙන් බෙදුවා 13යි ඉතුරු 1යි. ආපහු දැන් 13ක් බෙදන්න දෙකෙන් 13 දෙකෙන් බෙදුවම කීයද? 6යි.
දෙවරක් 6 12යිනේ. ඉතුරු 1යි. ආපහු මේ 6 බෙදන්න දෙකෙන්. 6ට දෙකේ ඒවා 3ක් තියෙනවා. ඉතුරු 6 දෙකෙන් බෙදනවනේ හරියටම 3යි. ඉතුරු නෑ බිඳුවයි එහෙනම්. දැන් 3ක් බෙදන්න දෙකෙන්. 3ට දෙකේ ඒවා කීයද? 3ට දෙකේ ඒවා 3 ඇතුලේ දෙකේ ඒවා තියෙන්නේ 1යිනේ. 1යි. ඉතුරු තියනවාද? ඕ දෙවරක් 1 2යිනේ. තව එකක් ඉතුරුයි එහෙනම්. හරි. 3 දෙකෙන් බෙදුවම 1යි. දෙකේ ඒවා 1යි. දෙකේ ඒවා දෙකක් නෑනේ. දෙකේ ඒවා 1යි. හැබැයි එකක් ඉතුරු. ඒක ඉතුරු එක තමයි මේ ලියුවේ. එකෙන් නවත්තන්න වැඩේ. දැන් මේ එකේ ඉඳලා මෙන්න මෙතනට යනකම් ලියන්න. ඒක තමයි උත්තරේ. 54 කියන එක කෙනා. ඒ කියන්නේ 54 10 පාදයෙන් ඉන්නකොට 54 වෙන කෙනා දෙකේ පාදයට හැරෙව්වම 1යි 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි. පාදය 2. හරි. ඔන්න ඕක තමයි වැඩේ. මේ විදිහට තමයි අපි දශමය සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ. හරිද? එහෙනම් අපි යමු මේකේ ඊළඟ පොයින්ට් එකට. ඒක තමයි කොහොමද ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් කරන්නේ? කොහොමද ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් කරන්නේ? අන්න හොඳට බලාගෙන ඉන්න. හරිද? දැන් මේ කියලා දෙන ගානක් කොහේ හරි තේරෙන්නේ නැත්නම් ඔයා මට වොයිස් මෙසේජ් එකක් දාන්න. නැත්නම් කෝල් එකක් අරගෙන හරි ඔයාට තියෙන ප්‍රශ්නේ කියන්න. හරිද? ඒ කියන්නේ එක එක ළමයින්ට එක එක විදිහේ හේතු හින්දා තමයි පාඩම් තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැත්තේ. හරිද? සමහර ළමයි මම දැකලා තියෙනවා එකතු කිරීම අඩු කිරීමේ පවා දුර්වලකම් තියෙනවා 9 වසරේ වුණාට. හරිද? ඒ නිසා මන් දන්නේ නැහැ ඔයාගේ මට්ටම මොකක්ද කියලා. සාමාන්‍යයෙන් මම මේ උගන්වන්නේ 9 වසරේ සිලබස් එක වුණාට මම මේ උගන්වන්නේ 9 වසරේ දුර්වලම මට්ටමේ ළමයෙකුට උනත් තේරෙන්න ඕන කියන තරමේ ස්ලෝ එකෙන් තමයි උගන්වන්නේ. හරිද? මේ මට්ටමෙනුත් තේරෙන්නේ නැහැ කියන්නේ ඒ ළමයාට මොකක් හරි අර කියන්නේ මම කියන්නේ කොයිලාවකත් ළමයි මෝඩයි කියලා. එහෙම එකක් නැහැ. හරිද? ඒ කියන්නේ කොහේ හරි වාට මග ඇරීමක් වෙලා තියෙනවා. කොහේ හරි සිලබස් එක වාට හරියට ඉගෙන ගන්න බැරි වෙලා තියෙනවා. මුල් අඩුපාඩු තියෙනවා. හරිද? ඒ නිසා අපි ඒ ටික විසඳ ගන්න එපා ඉස්සෙල්ලම. ඒ නිසා කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් මේ කියන දේවල් තේරෙන්නේ නැති කෙනෙක් මං හිතනවා හැමෝටම තේරෙනවා කියලා. හැබැයි තේරෙන්නේ නැති කෙනෙකුත් ඉන්නවා නම් එයා මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න එක තමයි හොඳම. හරිද? හරි. අපි දැන් යන් ඊළඟට කතාවට. දැන් අපිට තියෙන ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් කරන්න. මොකද ඉස්සරහට තියෙන පාඩම් මීට වඩා සංකීර්ණයි. හරිද? හිතන්න තියෙනවා සහ මීට වඩා සුළු කිරීම තියෙනවා. මේක සරල මට්ටමක්. මේක හරියම මේ එකම ආකෘතියකට තියෙන කරන්න. ඉස්සරහට තියෙන ගණන් වල සුළු කිරීම වල අර හිතලා සුළු කරන්න තියෙන්නේ. හරිද? ඒ නිසා මීට වඩා ඇත්තටම සංකීර්ණ ගණන් අහු වෙනවා. තව ඉස්සරහට සිලබස් එකේ තාම දෙවෙනි පාඩමනේ. එතකොට ඉස්සරහට යනකොට ඊට වඩා තත්ත්ව භයානකයි මේ කියන්නේ මේ වගේ පාඩමකුත් හුඟක් අමාරුයි වගේ දැනෙනවා නම් ළමයෙකුට ඉස්සරහට තියෙන පාඩම් ඊට වඩා අමාරුයි කියලා දැනෙන්න පුළුවන්. සහ ඔයා දැන් මේ 9 වසර කියලා කියන්නේ අර O level වල සිලබස් එක පටන් ගන්න සිද්ධ වෙන්නේ 9 පන්තියේ ඉඳලා. ඔය 9 වසරේ තියෙන ගොඩාක් විෂය කරුණු 10 වසරේදී ඊට වඩා ටිකක් වැඩි කරලා උගන්වනවා. 10 වසර කියන්නේ O level විභාගයට 50%ක දායකත්වයක් දෙන ශ්‍රේණිය. හරිද? ඒ කියන්නේ O level ලියන්නේ 11 වසරේදී වුණාට O level paper එක හැදෙන්නේ 10 වසරයි 11 වසරයි සිලබස් එක දෙක එකතු කරලා. හරිද? ওই දෙකේම එකතුවක් තමයි O level විභාගය කියන්නේ. එතකොට 10 වසරේ තියෙන සෑහෙන දේවල් උගන්වනවා 9 වසරේදී. ඒ නිසා ගොඩක් ඒ කියන්නේ ළමයි 9 වසර අසාර්ථක වුණොතින් හුඟක් දුරට ඒ ළමයි 10 වසරේදී ගොඩ දාගන්න හරි අමාරුයි. බෑ නෙවෙයි මාර අමාරුයි හැබැයි. හරි. ඒ නිසා කොහොම හරි මේ 9 වසර හොඳට හදාගන්න මුලදීම අඩුපාඩු තේරෙනවා නම් ඒ අඩුපාඩු හදාගන්න ඕන. ඒ නිසායි මම කිව්වේ කාට හරි මේ දේවල් තේරෙන්නේ නැත්නම් එයා කතා කරන්න කියලා හරි වීඩියෝ එක දිග්ගැස්සෙනවා. අපි යම් පාඩමකට. දැන් මේක අනිත් පැත්ත අපි දැන් මේ කරන්න හදන්නේ. මේ කරේ අපි සාමාන්‍ය භාවිතයේ තියාගෙන ඉන්න දශමයේ සංඛ්‍යා කියන ඒවා පරිගණක භාවිතයේදී පාවිච්චි කරන ද්විමය සංඛ්‍යා කරා. දශමයේ සංඛ්‍යා ද්විමය සංඛ්‍යා කරා. දෙකෙන් බෙදනවා ඉතුරු ගාන ලියනවා. දෙකෙන් බෙදනවා ඉතුරු ගාන ලියනවා. හරිද? ඔය ඉතුරු වෙච්ච සෙට් එක තමයි උත්තරේ වෙන්නේ. මෙන්න මේ ටික තමයි උත්තරේට ගන්න. 1 දක්වා බෙදන්න 1 සිට අර මුලින්ම තියෙන ඉලක්කම දක්වා අංක ටික ලියන්නයි තියෙන්නේ. හරිද? right. අපි මේ වැඩේ හරිද කියලා බලන්න මෙහෙම කරන්නම් මම.
දැන් ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් කරන්න තියෙන්නේ. මම මේ ගත්ත සංඛ්‍යා දෙකම ගන්නවා. කියන්නේ මේකෙන් ලැබිච්ච සංඛ්‍යා දෙකම ගන්නවා. උදාහරණෙට. හරිද? එතකොට මෙන්න මෙහෙමයි වැඩේ. මම මේ දෙක පැත්තකින් පොඩ්ඩක් ලියා ගන්නම්. එකේ ඒව 3යි 0.2යි අනිත් එකේ තියෙන්නේ 1යි 1යි 0යි 1යි 1යි 0යි. හරි. දැන් අපි යන් පාඩමට. දැන් හොඳ අවධානයෙන් අහගන්න. දැන් ඔයාලට මම දෙනවා මෙන්න මෙහෙම එකේව 3යි 0.2යි පාදය 2. මම ඉල්ලන ඔයාගෙන් මෙයාව දශමය සංඛ්‍යාවක් විදිහට ලියන්න කියලා. මේක දශමය සංඛ්‍යාවක් විදිහට ලියන්න කියලා. කොහොමද ලියන්නේ එතකොට? කොහොමද ලියන්නේ? මෙන්න මෙහෙමයි. මුලින්ම කරන්න ඕන ඔයාලට දීලා තියෙන දශමය සංඛ්‍යාව, දශමය සංඛ්‍යාව නේ දිමේ සංඛ්‍යාව ඈඩ් කරගෙන ලියා ගන්න. ඒ කියන්නේ මේ එක ළඟනේ දීලා තියෙන්නේ මේක චුට්ටක් ඈඩ් කරලා ලියන්න. 1යි 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 0යි 0යි. හරිද? මේ සංඛ්‍යාවම චුට්ටක් ඈඩ් කරලා ලිව්වා. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙමයි. මේකට අදාළ දැන් මේ දෙකේ පාදයනේ. දෙකේ පාදය. එහෙනම් මේ හැම එකකම පාදය 2යි. පාදය 2යි. ඔය දැන් දෙකේ පාදය කිව්වට ඔයාලට තාම ලොකු අවබෝධයක් නැහැනේ මොකද්ද මේ දෙකේ පාදය කියන්නේ කියලා. ඕක ඉස්සරහට ඔයාලට පාඩමක් තියෙනවා දර්ශක කියලා ඒකෙදි උගන්වනවා. හරිද? දැනට ඔයා මේක දෙකේ පාදය කියලා මතක තියාගන්න. හරි. දෙකේ පාදය. දෙකේ පාදයේ මෙන්න මෙහෙමයි වෙන්නේ. මෙතන තියෙන්නේ ඒ කියන්නේ මේ පැත්තේ ඉඳලා යන්නේ හොඳේ. මේ පැත්තේ ඉඳලා මෙතන තියෙන දෙකේ පාදය බිඳුවෙනි බලය. මේක පළවෙනි බලය. මේක දෙවෙනි බලය. මේක තුන්වෙනි බලය. මේක හතරවෙනි බලය. හරිම සරලයි. මෙච්චරයි. මේක තේරුණාද ඔයාලට මම මේ කරපු වැඩි? මේ විදිහට සංඛ්‍යාව පොඩ්ඩක් ඉඩ හදාගෙන ලියාගත්තා. මේක දෙකේ පාදයේ සංඛ්‍යාවක් කියන හින්දා හැම එකකම 2 ලියාගත්තා. ඊට පස්සේ 0 1 2 3 4 ඔය විදිහට ලියාගත්තා. දැන් මම කරන්නේ දැන් මෙන්න මේවට අදාළ අගයන් ටික ඊට පහළින් ලියන එක. මේවට අදාළ අගයන් ටික ඊට පහළින් ලියන එක. හරිද? දෙකේ බිඳුව. දෙකේ බිඳුව කියන්නේ ඔයා මතක තියාගන්න. හති මට මේ සෙමට බෙහෙත් ගන්න බැරි වුණා. ඊට පස්සේ සෙම වැඩි වුණා හතිය විදියට. දැන් බෙහෙත් ගන්නවා හතියට. හරිද? මේ හරි. මේක වැඩක් නැහැ. දැන් මේක අහන්නකෝ. ඕනම සංඛ්‍යාවක බිඳුවේ බලය කියලා කියන්නේ උත්තරේ 1. 10 බිඳුව කීයද? උත්තරේ 1යි. 5 බිඳුව කීයද? උත්තරේ 1යි. 10 බිඳුව කීයද? උත්තරේ 1යි. එහෙනම් 2 බිඳුව කියන්නේ 1යි. දෙකේ පළවෙනි බලය. ඒකත් මතක තියාගන්න. ඕනම සංඛ්‍යාවක පළවෙනි බලය කියලා කියන්නේ එයාමයි උත්තරේ. 3 පළවෙනි බලය 3මයි. 4 පළවෙනි බලය 4මයි. 5 පළවෙනි බලය 5මයි. ඒ වගේ දෙකේ පළවෙනි බලය උත්තරේ 2යි. දෙකේ දෙවෙනි බලය. දෙකේ දෙවෙනි බලය කියන්නේ මෙන්න මේක මේ. 2 වැඩි කිරීම 2. දෙකේ දෙවෙනි බලය. ඒ කියන්නේ 4යි. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 2 වැඩි කිරීම 3 නෙමෙයි හොඳේ. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. 8 තමයි උත්තරේට එන්නේ. දෙකේ හතරවෙනි බලය 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. හතර වතාවක් දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 උත්තරේ 16යි. හරි. ඔන්න. අන්න ඒ විදිහට ලියන්න. ඊට පස්සේ ඊළඟ පියවර තමයි මෙයා වැඩක් නෑද? මේක වැඩක් නෑ. මෙයා ඕන නෑ. ඒක අපි කපලා දාමුකෝ. ඒක ඕන නෑ. ඊළඟට කරන්නේ මෙන්න මෙතන ගත්ත සංඛ්‍යාව මෙතන තියෙන ඉලක්කමත් එක්ක ගුණ කරලා උත්තර දාගන්න. මෙයා මෙයාත් එක්ක. මේක මේකත් එක්ක. මෙයා මෙයාත් එක්ක. මෙයා මෙයාත් එක්ක. මෙයා මෙයාත් එක්ක. ඔන්න ඔය විදිහට ගුණ කරන්න. හරිද? දැන් බලන්න 1 වරක් 16. 1 වැඩි කිරීම 16. එකතු කිරීම 1 වැඩි කිරීම 8. 1 වැඩි කිරීම 4. මෙතන තියෙන බිඳුව වැඩි කිරීම 2නේ. බිඳුව වැඩි කිරීම 1.
බිඳුව කාත් එක්ක ගුණ කරත් බිඳුව කාත් එක්ක වැඩි කරත් උත්තරේ බිඳුවයි. ඒ නිසා ඒක ලියලා නිකන් වෙලාව නාස්ති කරන්න ඕනේ නෑ. මං ගිය සතියේ පාඩම් ගන්නද්දි කරලා පෙන්නුවා. අර මුලදී ඔක්කොම දේවල් කියලා දෙන්න ඕනේ හින්දා. දැන් ඔයා ටිකක් දන්නවනේ. ඒක නිසා මේ බිඳුවත් එක්ක ගුණ කරලා ලියන්න ඕනේ නෑ මෙතන. දැන් මට ඕන නම් ලියද හැකි මෙතන එකතු කිරීම, බිඳුව වැඩි කිරීම දෙක, එකතු කිරීම, බිඳුව වැඩි කිරීම එක කියලා. හැබැයි වටිනාකමක් නෑනේ. බිඳුව දෙකෙන් වැඩි කරාම උත්තරේ බිඳුවයි. බිඳුව එකෙන් වැඩි කරාම උත්තරේ බිඳුවයි. හරිද? ඒක ලියන්න ඕන නෑ. ඒක ලියන්න නැතුව අපි මේ ටික විතරක් ලිව්වා. එකෙන් ගුණ කරන්න ඕන ටික විතරක් ලිව්වා. දැන් උත්තරේ හදාගමුකෝ. 1 පරක් 16 16යි. 1 පරක් 8 8යි. 1 පරක් 4 4යි. දැන් අපි එකතු කරමු. 16යි 8යි 24යි 24යි 4යි 28යි පාදය 10. හරි. ඉස්සෙල්ලා 28 මම ඔයාට කිව්වා ද්විමය සංඛ්‍යාවක් විදිහට ලියන්න කියලා. 28 ද්විමය සංඛ්‍යාවක් විදිහට ලිව්වම ආවේ උත්තරේ මෙන්න මෙයා. මම ඔයාට දැන් මෙතන කරලා පෙන්නන්නම්. මෙහෙමම කරලා පෙන්නන්නම් මේ බලන්න. මෙන්න 28 බෙදනවා දෙකෙන්. උත්තරේ 14යි ඉතුරු බිඳුවයි. ආයි 14 බෙදනවා දෙකෙන්. 14 දෙකෙන් බෙදුවම 7යි ඉතුරු බිඳුවයි. 7ත් බෙදනවා දෙකෙන්. 7ට දෙකේ ඒවා 3යි ඉතුරු තියනවාද? ඔව් ඉතුරු 1යි. 3 බෙදනවා දෙකෙන්. 3ට දෙකේ ඒවා 1යි ඉතුරු 1යි. එකෙන් නවත්තනවානේ. දැන් බලන්න 28 10 පාදයේ තියෙන එක්කෙනාව දෙකේ පාදයෙන් ලිව්වම 1යි 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 මේ 1යි 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 බිඳුවයි බිඳුවයි. බිඳුවයි බිඳුවයි. ඒකේ පාදය දෙක. බලන්න හරි නැද්ද කියලා. 1යි 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 බිඳුවයි බිඳුව. 1යි 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 බිඳුවයි බිඳුව. 28. හරිද? ඔන්න ඕකයි. ඒ කියන්නේ මේ කරපෙකීම ආයෙත් අනිත් පැත්ත වල මම මේ කරලා පෙන්නන්නේ. හරිද? දැන් මම හිතනවා මේක අවබෝධයි කියලා. දැන් මේ කරාටත් වඩා සරලව තමයි මම ඊළඟ ගාන හදලා පෙන්නන්න වාට. හරිද? ඒ කියන්නේ මේ ලියපු පියවරටත් වඩා අඩු පියවර වලින් තමයි මම ඊළඟ ගාන හදන්නේ. මේක කාට හරි තේරුනේ නැත්තම් මේක ආපහු බලන්න. හරිද? ඒත් තේරෙන්නේ නැත්තම් මට මෙසේජ් එකක් දාලා අහන්න. ඊළඟ කාරණාව තමයි හිතන්නකො මෙහෙට දැන් තව ඉලක්කම් වැඩි වෙනවා කියලා. ඒ වැඩි වෙනකොට 2 4 බලයෙන් අපි මේක නැවැත්තුවේ. 2 5 වෙනි බලය, 2 6 වෙනි බලය එහෙම ලියාගෙන යන්න පුළුවන්. හරිද? එතකොට වා කරන්න තියෙන්නේ මොකද්ද? දැන් 2 5 වෙනි බලය කාට හරි ඕන වෙනවනම් උදාහරණයක් හිතන්නකො මෙන්න මෙහෙම. ඔයාට දෙනවා මෙන්න මෙයාව දෙනවාට 1යි 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 බිඳුවයි 1යි 1යි 1 පාදය 2. මෙන්න මෙයාව දශමයේ සංඛ්‍යාවක් කරලා දෙන්න කියලා කියනවා. එතකොට මොකද ඔයා කරන්නේ? මේක ඇඩ් කරලා ලියා ගන්න. 1යි 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 බිඳුවයි 1යි 1යි 1. හරි. දැන් මෙයා දෙකේ බිඳුව, දෙකේ 1, දෙකේ 2, දෙකේ 3, දෙකේ 4, දෙකේ 5, දෙකේ 6. හරි. දැන් ඊට අදාළ කියන ටික පහලින් ලියන්න. දෙකේ බිඳුව කියන්නේ මං කෝ ඕනම එක්කෙනෙක්ගේ බිඳුවෙනි මේ බිඳුව වෙනි බලය කියන්නේ උත්තරේ 1යි. දෙකේ බිඳුව කියන්නේ 1යි. දෙකේ 1 කියන්නේ මං කිව්වා ඕනම එක්කෙනෙක්ගේ පළවෙනි බලය කියන්නේ උත්තරේ කීයද? එයාමයි. 3ේ පළවෙනි බලය 3මයි. 4ේ පළවෙනි බලය 4මයි. 5ේ පළවෙනි බලය 5මයි. ඒ වගේ දෙකේ පළවෙනි බලය කීයද? 2යි. ඕනම එකක බිඳුව වෙනි බලය 1යි. ඕනම එකක බිඳුව වෙනි බලය 1යි. ඕනම එකක පළවෙනි බලය එයාමයි. ඕනම එකක පළවෙනි බලය එයාමයි. 5ේ පළවෙනි බලය 5මයි. 6ේ පළවෙනි බලය 6මයි. 20ේ පළවෙනි බලය 20මයි. හරි. ඕනම එකක බිඳුව වෙනි බලය 1යි. මම ආයෙ මේ කියන්නේ ඔයාලා මේව පටලව ගන්න තැන් ඔයාලා මේව වරද්ද ගන්න තැන්. හරිද? දෙකේ දෙවෙනි බලය. ඒ කියන්නේ 2 වැඩි කිරීම 2 4යි. දෙකේ තුන්වෙනි බලය. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. ඒ කියන්නේ 8යි. දෙකේ හතරවෙනි බලය. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. ඒ කියන්නේ 16යි. හරිද? මෙතනට එන්නේ 32. මෙතනට එන්නේ 64. ඕක මම කරලා තියෙන නිසා දන්නවා අත්පස්සේ පාඩම් කරගන්න. මේක ලියලිය ගන්න ඕනේ නැහැ. දැන් දෙකේ 6 වෙනි බලේ කාට හරි මතක නැත්නම් එයාට පුළුවන් ලියලා බලන්න. 2 වැඩි කිරීම 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 2 6 වතාවක් ලියන්න. හරිද? එහෙම කරලා දෙකේ 6 වෙනි බලේ බලන්න. හැබැයි මගේ යෝජනාව නම් දෙකේ 10 වෙනි බලය වෙනකම් පාඩම් කරගන්න පුළුවන්. ඉස්සරහට දර්ශක කියලා පාඩමක් තියෙනවා. ඒ පාඩමේදී මම පාඩම් කරවන්න. ඔයාලට දැන් මෙතන මතක තියාගන්න පුළුවන්. හරිද?
දෙකේ පළවෙනි බලය 2යි ඊට පස්සේ තියෙනවා 4යි 8යි ඒ විදිහට යන්නේ 16යි ඊට පස්සේ 32යි 64යි 128යි 256යි 512යි 1024යි 2048යි ඔහොම ඉස්සරහට යනවා. එච්චර දුරට ඕන නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් මේක 128ට වගේ තිබ්බහම ඇති. හරිද? දැන් වගේ යන් ටික දාගමු. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මේගොල්ලොත් එක ගුණ කරන්න දැන් තියෙන්නේ. මෙයාලත් එක ගුණ කරන්නයි තියෙන්නේ. මොකද කරන්නේ දැන්? 1 වරක් 64. 64යි. 1 වරක් 32. 32යි. 1 වරක් 16. 16යි. බිඳුව වරක් 8 ලියන්න ඕනේ නැහැ. ඇයි ඉතින් බිඳුව වරක් 8 බිඳුවමනේ. ඕන එක්කෙනෙක් බිඳුවත් එක්ක ගුණ කරාම උත්තරේ බිඳුවයි. 1 වරක් 4 4යි. 1 වරක් 2 2යි. 1 වරක් 1 1යි. දැන් උත්තරේ ගන්න පුළුවන්. මේ ටික එක්කව කරා නම් උත්තරේ එනවා ලස්සනට. හරිද? මම මේක මෙහෙම තියාගෙන එකතු කරන්න. 64යි 32යි. 60යි 30යි 90යි 96යි 96යි 6යි 102යි 102යි 10යි 112යි 112යි මෙතන 6යි 118යි 118යි මෙතන 1යි 119යි පාදය 10යි. හරිද?